කවුද මම මේ අගය කරන එක්කෙනා කියලා බලමුද? check one. clean කරන්න. oh shit. lotion කරන්න. අයියෝ. Hi guys, welcome back to my channel. I hope you are all doing well. Hello, hi කොහොමද ළමයි? අද මම ඔයාලට අරගෙන එන්නේ ඔයාලා ආසෙ විදිහේ වීඩියෝ එකක්. ඔයගොල්ලෝ ආසයිනේ cleaning videos බලන්න. room එක clean කරන videos, wardrobe එක clean කරන videos. ඔන්න ඔය විදිහේ clean කරන videos වලට ඔයගොල්ලෝ ආසයිනේ. මම මගේ room එකට එකතු කරගත්ත අලුත් යාළුවෙක් ඉන්නවා. දැන් නම් මම හිතන්නේ මෙයා ඇවිත් මාසයක් විතර ඇති. ඔව් මාසයක් විතර ලං වෙන්න එනවා. ඒ යාළුවව මම අද ඔයාලට පෙන්නන්න හදන්නේ. කවුද මම මේ අගය කරන එක්කෙනා කියලා බලමුද? කොණ්ඩේ නම් අපි බැඳගමු. වැඩි පටන් ගන්න කලින්. දැනට මෙහෙම තියාගමු. කොණ්ඩේ නම් දැන් මගේ අර පරණ කොණ්ඩේ වැවිලා තියෙන්නේ ආය. පරණ තිබුණ මගේ frizzy hair එක දැන් ආය ඇවිත් තියෙන්නේ. මොකද මම ලේ එකක් කරානේ. ඒ ලේ එකෙන් පස්සේ මගේ කොණ්ඩේ යට ටික ගොඩක්ම thickness එක අඩු වුණා. ඊට පස්සේ මම මේ ලේ එක කැපුවා. ඒ කියන්නේ ලේ එක මේ ගානට තමයි තිබුණේ. ඒ කපපු ලේ එක දැන් ඒක මම කැපුවාට පස්සේ ආයේ ඒ ගානටම ආයෙ වැවිලා තියෙනවා. ඒ වගේම මම කලයකකුත් කරලා ඉන්නේ. ඒ නිසා කොණ්ඩේ මේ දවස්වල ගොඩක් පරිස්සම් කරනවා. ඒ කියන්නේ කොණ්ඩෙට oil treatment ඒ වගේ දේවල් කරනවා. පොඩි කට් එකකුත් කැපුවානේ. මොකද curtain buns ඉතින් මේ hair cut එක මේ හොඳයි කියලා හිතනවා වෙනසකටත් එක්ක. මොකද මම මෙහෙම මැද්දෙන් කොණ්ඩේ බෙදලා නැහැ. කොණ්ඩේ ගැන කතා කරපු නිසා මම මේ ටිකත් කියලා ඉවර කරන්නම්. first time මම මේ කියන්නේ මේ මගේ මේ නලල මෙන්න මේ වගේ පළල නලලක් මට තියෙන නිසා පළල් ලොකු නලලක් තියෙන නිසා ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තගේ කියන්නේ අපේ සීයාගෙත් මෙහෙමයි අපේ අම්මගෙත් මෙහෙමයි නලල එහෙම පළලට තියෙන නිසා මම කවදාවත් මැද්දෙන් බෙදන්න try කරේ නැහැ. මොකද මගේ මෙතන සුලියකුත් තියෙනවා මෙන්න මෙතන. ඒ හින්දා හරියට බෙදන්නත් අමාරුයි. ඊට පස්සේ මම මෙන්න මෙහෙම මේ පැත්ත තමයි මේ හැමදාම මේ සයිඩ් එකටම තමයි කොණ්ඩේ දැම්මේ. මන් දන්නේ මේකම තමයි මගේ hair style එක මෙහෙමම තමයි. මට ආස වුණත් මම ඒක කරේ නැහැ. හැබැයි මම මේ පාර මං හිතුවා මම කරලා බලනවා. මට කැත වෙන්නේ. අපි එහෙම කැත නෑ. අපි හැමෝම ලස්සනයි. අපිට ගැළපෙන දේවල් නැති දේවල් තියෙනවා. හැබැයි අපිට try කරලා බලන්න පුළුවන්. සමහර අයට හරිම ලස්සනයි. මේ මැද්දෙන් බෙදෙන එක. මම hair cut එක කරපු ගමන් මම TikTok එකේ YouTube Facebook මේ ඔක්කොටම මම පොඩි ෂෝට් වීඩියෝ එකක් දැම්මා. හැමෝම කියලා තිබ්බා ඒක ලස්සනයි කියලා. මම බයේ හිටියේ ඇත්තට මේක මට කැත වෙයිද දන්නේ නැහැ කියලා. මට මතකයි. ඒ කියන්නේ මට ඉස්සර කමෙන්ට්ස් වල කියලා තියෙනවා මැද්දෙන් බෙදලා බලන්න. ඒ කියන්නේ ටිකක් වෙනසකටත් එක්ක මම මැද්දෙන් බෙදලා නැත්තේ මේ මොකද මම මෙහෙම චූටි මෙච්චර චූටියට කොණ්ඩේ නේ කට් එකක් කරලා නැහැ ගොඩක් කොටට. ඉතින් අර දැන් ඒක ෂේප් අර කොටට කැපුවා නිසා දැන් ලස්සනයි. නැත්නම් අර දිගට තියෙද්දි ඒක එච්චරම සූට් වෙන්නේ නැහැ කියලා හිතෙනවා. හරි. ඉතින් අපි හැමදාම හැමෝම එකම විදියට ඉන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපි පොඩි චේන්ජ් එකක් ගන්න ඕනේ. මම කියන්නේ මේ ලස්සන වෙන මේ දේවල් වලින් මේ ලොකු ෂයින් එකක් තියෙනවා. ඒකට මම මේ දවස්වල යූස් කරනවා hair mask එකක්. මම ඒක මොකද්ද කියලා ඔයාලට කියන්නම්. මම හිතන්නේ ළමයි ඒක නිසා තමයි මෙන්න මෙහෙම ෂයින් එකක් ඇවිත් තියෙන්නේ. මොකද දැන් කලර් එකක් කරලා තියෙන නිසා කොණ්ඩේට මම කොණ්ඩේ ගොඩක් පරිස්සම් කරගන්න බලනවා. කොණ්ඩේ යන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ hair mask එක ඒ වගේම කරන daily routine එක නිසා අපි hair care routine එක ගැන පස්සේ කතා කරමු. දැන් එහෙනම් අපි යමු වීඩියෝ එකට. මොකද අද වීඩියෝ එකේ ටිකක් ක්ලීනින් කරන වැඩක් නේ තියෙන්නේ. නිසා වෙලා යයි අද වීඩියෝ එකට. මගේ මෙන්න මෙයා තමයි room එකට අලුතෙන් එකතුනේ. මේ ඉන්නේ. මේ බිම තියෙන්නේ ඩස්බින් එක. මෙයා ඉන්නේ මගේ මෙන්න මෙතන ජනේල ළඟම තමයි මම මෙහෙම තියලා තියෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න ආවේ වතුර මෙන්න මේ වතුර බෝතල් දෙක. ඒ කියන්නේ මේක බෝතලයක් ලීටර් 1.5ක් වෙනවා. එතකොට මෙතන වතුර ලීටර් 3ක් පෙවෙනවා මට. ඉතින් මේ ලීටර් 3 මම බොන්න try කරනවා. මේ තමයි මගේ අලුත් යාළුවා. මේ ඩ්‍රෙසින් ටේබල් එක මම ගත්තේ මොරටුවේ ෂොප් එකකින්. මට හරියට මේ ෂොප් එකේ නම මතක නැහැ. මට හිතුණා මට ඩ්‍රෙසින් ටේබල් එකක් ඕනේ කියලා. කලින් තිබ්බ ටේබල් එක ඔයාලට මතක ඇති. වයිට් ටේබල් එකක් තිබ්බේ. ඒකේ උඩ තමයි ඔක්කොම ස්කින් කෙයාර් අයිටම්ස් මම තියලා තිබ්බේ. ඒක එතකොට මගේ කාමරේට පොඩ්ඩක් අර අයිටම්ස් වැඩි. එතකොට ඒ ඔක්කොම මැනේජ් කරගන්න විදිහක් නැහැ. ඉතින් මේකේ තියෙනවානේ මේ. එතකොට මට ඒ ලොකර්ස් වලට පුළුවන් ඔක්කොම තියෙන දේවල් ටික. එතන පොඩි පැල්ලමක් ඇවිත් තියෙනවා. මේක නම් මේ අපේ තාත්තගේ අතින් උනේ. ඒක හදලා දෙන්නම් කියලා.
ඒකේ පේන්ට් එක චුට්ටක් ගිහිලා තියෙන්නේ. හරි අපි දැන් අද හදන්නේ මේක ක්ලීන් කරන්න. එහෙනම් අපි ක්ලීන් කරන්න පටන් ගමු. මුලින්ම උඩ තියෙන ටික බලමුකෝ. මෙතන තියෙන ඔක්කොම මේකප් අයිටම්ස් ටික. පර්ෆියුම් ටිකක් තියෙනවා. මෙතන මගේ යාළුවෙක් ඉන්නවා. මෙතන මේ වගේ චූටි අයිටම්ස් ටිකක් තියෙන්නේ. එතකොට මෙතන ජුවලරීස් ටික තියෙනවා. එතන සල්ලිත් තියෙනවා. කූඹි චුට්ටකුත් තියෙනවා. කූඹි ඇවිල්ලා තියෙන්නේ මොකටද? ලැප්ටොප් එකට. දන්නේ නැහැ. කූඹි ටික දෙනෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ පරිස්සමින් අපි අයින් කරමු. එතකොට මෙතන තියෙනවා අනේ ඒක නම් පිහිටන්න ඕන. මම ආසාවෙන් යූස් කරනවා මේකේ පාට මම දැක්කොත් ගන්නවා මේ ළඟදිම ගත්ත එක. මේ තියෙන වයිට් එක. ඒක මාරම ලස්සනයි. ඉතින් මේ ටිකයි මේ මගේ ළඟදී ගිහින් මට යාළුවෙක්ගේ ඕපනින් එකට ගිහින් හම්බුන ලස්සන ෆොටෝ එකක නම් මම මෙතන තියලා තියෙනවා. මේ ටික තමයි අපිට මට උඩින් ඔයාලට කියන්නේ පේන ටිකට තියෙන අනිත් ඒවා ඔක්කොම තියෙන යට. මම ඒක කොහොම හරි පඩලව ගත්තා. හරි අමාරුයි. රූම් එක මේ පැත්ත බලන්න එපා. මේ පැත්ත ක්ලීන් කරන්න ඕනේ. හරි එහෙනම් බලමු මොනවද තියෙන්නේ කියලා මේ ලොකර්ස් වල. මෙන්න මේක. අනේ මේ තේ නෙමෙයි. මේ මුල් තා නෙමෙයි. ළඟදී ගෑවා. ඒක මම මේ කෝප්පේ ගාලා තියෙන්නේ. මේකේ තියෙනවා ටිකක් අයිටම්ස් වගේ. ක්‍රීම් අනම්මනම් තියෙන එක පිහිදන්නේ මෙන්න මේ ටිෂුස් වලින් ඒවයි ක්‍රීම් ටිකක් තියෙන්නේ. මේකේ තියෙන්නේ ඩේලි යූස් කරන ස්කින් කෙයාර් අයිටම්ස් වගේ. මම ඒවත් ඔයාලට පෙන්නන්නම්. මේකේ තියෙන්නේ ඔක්කොම ඔය පන අනම්මනම් මම හිතන්නේ ටිෂුස් එතකොට පැඩ්ස් තියෙනවා මේ ඔක්කොම මේකේ තියෙන්නේ. මේක නම් ඇත්තටම හොඳටම ක්ලීන් කරන්න ඕනේ. මම මේකට ඕන නැති දේවල් ගොඩක් ඒවා දාලා තියෙනවා. ඒවා අයින් කරන්න ඕනේ. මේකේ ඒක නම් අයින් කරන්න දෙයක්වත් නැහැ. මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ පොඩි බඩි ටිකක් මම පෙන්නන්නම්. මෙතන තියෙන්නේ ඒ වගේම ටිකක් තමයි. ඉතින් දැන් මේ ඔක්කොම පිළිවෙලකට අරගෙන ආයස් කරන්න ඕනේ. එහෙනම් අපි පටන් ගමු වැඩේ. හරි අපි පටන් ගමු. ලයිට්ස් ටික දාලා මම වීඩියෝ එකක් ඔයාලට පස්සේ දෙන්නම්. ඉස්සලා මේකේ තියෙන, ඒ කියන්නේ මේ උඩ තියෙන ඔක්කොම අයිටම්ස් ටික අයින් කරන්න ඕනේ. ටික අයින් කරගෙන ඉන්න. මගේ වතුර බෝතල් දෙක. මේ ටිකක් දැන් ඉක්මනට ඉවර කරන්න ඕනේ. අද දවසේ මම ලීටර් එකහමාරක් ඉවර කරලා ඉන්නේ. අනිත් ලීටර් එකහමාරනොත් මෙච්චරක් විතර වෙන්නම බීලා තියෙන්නේ. උතර ටිකක් බලමු. check one එකක් අස් කරා. මෙන්න මේක මම ක්ලීන් කරා. මේක ක්ලීන් කරන වීඩියෝ එක ප්ලේ වෙන්නේ නැහැ. fast forward දැම්මා. ඒක load වෙන්නේ නැහැ. ක්ලීන් කරා. promise මම ක්ලීන් කරන්නේ. අයෝ ෆෝන් ගියන් තන තමයි ඇත්තේ. මෙන්න මේක මම ක්ලීන් කරා. ඒක ක්ලීන් කරලා වොෂ් කරන්න ඕන ටික වෙනම දාගත්තා. ග්ලාස් එක ක්ලීන් කරගන්නේ ග්ලාස් ක්ලීන් එකෙන්. අපි ක්ලීන් කරනවා. මෙහෙම එක පැත්තකට මෙහෙම මුරින්. හරිද? ක්ලීන් කරගන්නේ. ඊට පස්සේ අනිත් පැත්තට. මෙන්න මේ පැත්තට. මෙහෙම. එතකොට තමයි හොඳටම ක්ලීන් වෙන්නේ. එතන අයින නිසා දූවිලි ගොඩක් යනවා මේ අයිනටම. උඩ ටික නම් ක්ලීන් කරන් ඉවරයි. දැන් අපි මෙන්න මේ යට ටික ක්ලීන් කරගමු. මේ රෝ එක මම ක්ලීන් කරන්න හදන්නේ. ඒකේ මම ගත්තා ස්ටෝරේජ් බොක්සස්. මෙන්න මේ වගේ තියෙන ස්ටෝරේජ් බොක්සස් මම ගත්තා. එකකින් 5ක් ආවා. මේ 5ම මට හම්බුනේ 2000 ගාණක් වගේ වුණේ. ඉතින් ඒක ඇත්තට මේ ප්‍රයිස් එකට මාරම worth. මේක quality එකත් මාර හොඳයි. online store එකකින් තමයි ගන්න ගත්තේ. quality එක හොඳයි. plastic මේකේ දාලා තියෙනවා. body lotion ගන්න. අයියෝ අද ඔක්කොම වැටෙනවා. අපි ඒ ටිකත් ක්ලීන් කරගමු. ටිෂුස් නම් අද ගොඩක් නාස්ති වෙයි වගේ. ටිෂුස් මන් තියන්නේ මොන පිළිගන්න. හරි. අපි මේක ඇතුලේ තියෙන දූවිලි ටික පිහිදමු. තරම් වෙයිට් ටිෂුස් මම තියන්නේ මේකප් කරලා රිමූව් කරන්න. ඉතින් මම එහෙම ලොකුට මේකප් කරන්නේ නැහැ. ඒ නිසා මට වෙයිට් ටිෂුස් ඉතුරු වෙනවා. ඉතින් වෙයිට් ටිෂුස් යූස් කරන්න පුළුවන්.
ක්ලීන් වැඩවලට. මේ ස්ටෝරේජ් බොක්සස් දෙක මෙහෙම තිබ්බම මෙතන චුටි ඉඩක් ඉතුරු වෙනවා. ඒකට ඉතින් මේ විදිහට ගාන්ට පිළිවෙලට තියන්න පුළුවන්. මේ වගේ ස්ටෝරේජ් බොක්ස් දාලා තියාගන්න එකෙන් ඉඩ ඉතුරු කරගන්නත් පුළුවන්. අනික අපිට ඒක පිළිවෙලකට තියාගන්නත් පුළුවන්. ඇත්තටම දැම්මට අස් කරන ගමන් ලොකු බඩගින්නක් ආවා. ඉතින් මම දවල් කාලත් නෑ මේ වෙද්දි. මං ඉතින් පොඩි කෑමක් කෑවා. ඒ ගමන් අර කලින් ලාච්චුවේ ඔක්කොම බඩු ටික ඔක්කොම පිළිවෙලකට තියාගෙන මේ දෙවෙනි ලාච්චුවත් දැන් මේ ක්ලීන් කරගන්න ගමන් එන්නේ. ඒ කියන්නේ මේක තමයි මැද ලාච්චුව. මේකේ තමයි ඔක්කොම මගේ ස්කින් කෙයාර් අයිටම්ස් තියෙන්නේ. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. Right now. දැන් දෙකක් ක්ලීන් කරලා ඉවරයි. දැන් තියෙනවා මේ පැත්තේ. මේකේ තියෙන්නේ ඔක්කොම hair oil. ඉතින් ඒකත් මම මේ වගේ storage boxes දෙකක තමයි දාලා තියෙන්නේ. oils bottle ඔක්කොම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මෙච්චරක් hair oils තියෙනවා. මම ඉතින් මේ ඔක්කොම use කරන්නේ එකපාර. ගොඩක් තියෙනවා. එක එක જાති ඒවා. එක එක brands වල. ඉතින් මේ ඔක්කොම මෙතනින් අපි තියාගමු. මේක නම් ඇත්තටම ක්ලීන් කරන්න දෙයක් නෑ. ඒක මම හිතන්නේ මේක ඔක්කොම පිළිවෙලකට තියාගත්තොත් හොඳයි කියලා. මොකද ක්ලීන් කරන්න දෙයක් නෑ මේ ක්ලීන් කරන්න දෙයක් තියෙනවා. මේ අපිට අපිට ක්ලීන් කරගන්න බෑ. කරගන්න තියෙන්නේ. පිහිදගත්තා මේක මම දෙපාරක් මෙන්න මෙහෙම මුලින්ම වෙට් ටිෂු එකෙන් පිහිදලා ඊට පස්සේ ටිෂු එකකින් හොඳට පිහිදනවා. එතකොට මේක හොඳටම ක්ලීන් වෙනවා. හරි දැන් අපි මේකට ස්ටෝරේජ් බොක්ස් එක දාලා ඒකට තියෙන ඔයිල් ස්ටිකර් මම ෆිල් කරගන්නම්. මේ වගේ ඇතුලේ තියෙන ප්‍රොඩක්ට්ස් වල නම් මම කියන්නේ මම ඔයාලට ඕනේ නම් දැනගන්න මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. මොනවාද තියෙන මේ ඔක්කොම hair oils වර්ග මම කොහොමද හිතන් ඉන්නවා morning skin care routine එක ආය අරගෙන එන්න. මොකද මගේ morning skin care routine එක වෙනස් වුණා. මම ටිකක් හොඳ ප්‍රොඩක්ට් ටිකකට ගියා. කියන්නේ මගේ ස්කින් එකේ තියෙන මේ acne control කරගන්න ස්කින් එක ක්ලියර් කරගන්න ඕන නිසාම මම ටිකක් හොඳ බ්‍රෑන්ඩ්ස් වලට ගියා. මෙන්න මේ වගේ Neutrogena මේක මම ඔයාලට නිකන් එක්සැම්පල් මෙන්න මේ වගේ මේ Neutrogena මම යූස් කරන මොයිස්චරයිසර් එක. අන්න ඒ වගේ ටිකක් හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකකට ගිහින් තියෙන්නේ. මම මේ ස්කින් කෙයාර් රුටින් එක morning skin care routine එක ෂෙයා කරගන්න. හරි කේව ඇති. එහෙනම් ආයෙ වැඩේට යමු. දැන් මේ මම කරන්නේ මම හිතන්නේ තාම ඔයිල්ස් තියෙන පැත්ත තමයි මේ මම රෙඩි කරගන්නේ. මොකද එතන ටිකක් වැඩිපුර බඩු ටිකක් තිබුණා. ඊට පස්සේ ඊට යට ලාච්චුව තමයි මේ ක්ලීන් කරන්නේ. මෙතන තමයි මගේ පෑඩ්ස් එතකොට ඒ වගේම පනා වර්ග ඔක්කොම ටික තියෙන්නේ. ඊට පස්සේ ගියා අනිත් ලාච්චුව පැත්තට. මේකේ තියෙන්නේ ඔක්කොම මගේ ෆේස් මාස්ක්, හෙයාර් මාස්ක් ඔය වගේ පොඩි අයිටම්ස් ටිකක්. මෙන්න මේ යටම ලාච්චුවේ මම තියලා තියෙන්නේ මගේ nails ඒ වගේම wool bands, nail polish ඔන්න ඔය වගේ දේවල්. දැන් මේ ඒ ටිකත් මම ගාන්ට ක්ලීන් කරගෙන පිළිවෙලකට තියාගන්නවා. facial razors තියෙනවා. contact lens ඒ ඔක්කොම යටම ලාච්චුවේ තියෙන්නේ. දැන් ඔන්න ඒ ඔක්කොම ක්ලීන් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ උඩ තිබ්බ මගේ මේකප් අයිටම්ස් වගේක්. අන්න ඒ ටික පිළිවෙලට මම මෙන්න මේ බොක්ස් දෙකට දාගත්තා. ඔය වැඩ ටික කරගෙන ඉන්නකොට ලොකු වැස්සක් පටන් ගත්තා. අහලා බලන්නකෝ සද්දේ. එනවනේ වැස්සි සද්දේ. අපේ තාත්තත් ඔය එන්න බැරුව තමයි ඇතුළට වෙලා ඉන්නේ. ඒ තරම් හයියෙන් ඒ වෙලාවේ වහිනවා. ඉතින් වයිබ් එකත් මරු මම නම් මෙන්න මේ වයිබ් එකට මාර මාසයි. හරි. ඊට පස්සේ අපි දැන් තාම මගේ වැඩේ ඉවර නැහැ. අපි ඉක්මනට මේ ටික ඉවර කරගන්න ඕනේ. මම දැන් පැය ගාණක් මේ වැඩේ. ඇත්තටම මේ වගේ වැඩවලින් අපේ ස්ට්‍රෙස් රිලීස් වෙනවා. ඒ වගේම ඔයාට හොඳ මොටිවේෂන් එකක් පොඩි ෆ්‍රෙෂ් ගතියක්. ඒ කියන්නේ රීෆ්‍රෙෂ් කරගන්න පුළුවන් ඔයාවම මේ වගේ දේවල් වලින්. හරි මම හිතන්නේ ගොඩක් දුරට දැන් වැඩේ ඉවරයි. මෙන්න මේ විදිහට තමයි අන්තිම අවුට්පුට් එක ලස්සනට තියෙන්නේ. මම ඔයාලට ෆයිනල් ලුක් එක පෙන්නන්නම් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා. පොඩ්ඩක් කොහොම ඉන්න? දැන් නම් මට ගොඩක්ම මහන්සි. මම ඉක්මනට කියලා වොෂ් එකක් දාගෙන ආවා. මෙන්න මේ තමයි
මගේ ලස්සන ඩ්‍රෙසින් ටේබල් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් මම ඩ්‍රෙසින් ටේබල් එකක් ගන්න මුලින්ම ඩිසයිඩ් කරේ මගේ මේ තියෙන අයිටම්ස් ඔයාලා දකින්න ඇති මම මේ ලොකර්ස් වලට කොච්චර අයිටම්ස් දැම්මද කියලා. ඉතින් ඒ ටික ඔක්කොම මගේ කලින් ටේබල් එකේ උඩ තමයි තිබුණේ. ඉතින් මේකෙන් මට ලොකු වාසියක් ආවා. මගේ රූම් එකේ තියෙන බඩු ප්‍රමාණය කියන්නේ ගොඩාක් අයිටම්ස් වැඩිනේ. ඒ ඔක්කොම ලිමිට් කරගන්න. ඉතින් ඒකෙන් රූම් එකට තව ලස්සනක් එකතු වුණා. ඔන්න ඔය විදිහට තමයි මන් ළඟ තියෙන ස්කින් කෙයා, හෙයා කෙයා, ඔන්න ඔය වගේ අයිටම්ස් ටික මම ස්ටෝරේජ් කරන් තියන් ඉන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලත් පොඩි හරි දෙයක් ගන්න ඇති, ඒ වගේම ඔයාලා ඉන්ස්පයර් වෙන්න ඇති. ඔයාගේ තියෙන දේවල් ලස්සනට පිළිවෙලට තියාගන්න. ඉතින් ගෑලමෙක් වුණාම ලස්සනට පිළිවෙලට ආදරේ හිතෙන විදිහට ඉන්න ඕනේ. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකක් කරන් ඔයාලා ළඟට එන්න. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. Thanks for watching. See you next time. Bye. Sansa